31 වෙනි ප්‍රශ්නය තමයි කතා කරන්න යන්නේ. එතකොට ඒක කියනවා CH5 CHO සහ CH3 CHO මිශ්‍රණයක් ජලීය NaOH සමග ප්‍රතික්‍රියා කරවා අනතුරුව විචලනය කළ විට මිශ්‍රණයේ ඇතිවිය හැකි සංග්‍රහීකృత ආකලන ඵල වන්නේ මොනවද කියලා තමයි අහන්නේ. එතකොට මේකෙදී බෙන්සල්ඩිහයිඩ් තමයි එක්කෙනෙක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ බෙන්සීන් වලය ඔහොම තියෙනවා. මේකට ඇල්ඩිහයිඩ් කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. එයා තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟට ඇසිටල්ඩිහයිඩ් එහෙම නැත්නම් මෙතනල් දීලා තියෙනවා අනිත් එක්කෙනා. ඒතර NaOH දැම්මම ඇල්ඩෝල් සංගණනය තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් ස්වයං සංගණන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර මේකෙන් NaOH එක ප්‍රතික්‍රියා කළා. මෙන්න මේ OH- එක ක්‍රියා කරනවා. මෙන්න මේ ඇල්ෆා කාබන් ගේ. මෙයා තමයි ඇල්ෆා කාබන්. මෙයා කාබොනල් කාබන්. මෙන්න මෙයා තමයි ඇල්ෆා කාබන්. මෙන්න මේ ඇල්ෆා කාබන්ට තියෙන හයිඩ්‍රජන් මේවට අපි කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. මේවා තරමක් ආම්ලිකයි. එතකොට මොකද වෙන්නේ? ප්‍රබල භෂ්ම හමුවේ මෙයාගේ H එකක් මෙන්න මෙතනින් H එකක් ඉවත් වෙලා හදනවා CH2 ඍණ COH ඔන්න ඔහම හදනවා. මෙයා ඇවිල්ලා කාබන් අයනයක් කාබන් මත ඍණ තියෙන අයනයක් ඍණ කාබන් අයන කියලා ඍණ කට්ටිය කැමති දැනට මෙයාට පුළුවන් නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කරන්න. නියුක්ලියෝෆයිලය. ඒතර මේ නියුක්ලියෝෆයිලය මොකද කරන්නේ? එයාට පුළුවන් එයාගෙම අණුවකට පහර දී ගන්න. ඒ කියන්නේ ඇල්ඩිහයිඩේ ඇල්ඩිහයිඩයක් ගත්තොත් එහෙම එයාගෙම જાතිය ඇල්ඩිහයිඩයක් ගත්තොත් මෙන්න මේ විදියට ආරෝපණ බෙදීමක් තියෙනවා. ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා. මෙන්න මේ ඩෙල්ටා ප්ලස් කියන කාබන් එක ගාවට පහර දෙන්න පුළුවන් මෙයාට. රයිට් මෙන්න මේ නියුක්ලියෝෆයිලයට පහර දෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙයා CH2COH කියන එක්කෙනා මෙන්න මේ ඍණ අයන මෙතෙන්ට පහර දුන්නොත් එහෙම මේක මෙහෙට පැනලා ඊට පස්සේ ඊළඟ පියවරේ ජල විච්ඡේදනය වෙනවා. මම සියලුම පියවර ලියන්න යන්නේ නැහැ. මොකද ඉඩකඩ සීමිත නිසා. CH3C මේක OH එකක් වුණා. හරිද? ජල විච්ඡේදනයෙන් ඊළඟ පියවරෙන් තමයි වෙන්නේ. දැන් මතක නැත්තම් බලන්න ඇල්ඩෝල් සංගණනය කොහොමද වෙන්නේ කියලා යාන්ත්‍රණය. මෙතෙන්ට එනවා CH2 කොටස අර නියුක්ලියෝෆයිලය OH. ඕක ලැබෙන්න පුළුවන් එක ඵලයක්. හරිද? ඕක වෙලා තින්නේ තමන්ගෙම අණුවට පහර දීගෙන තියෙනවා ඒ හැදිච්ච නියුක්ලියෝෆයිල්. ඒ විතරක් නෙවෙයි එයාට පුළුවන් පහර දෙන්න. මෙයාට පුළුවන් පහර දෙන්න මෙන්න මේ කියන ඇල්ඩිහයිඩයට. බෙන්සල්ඩිහයිඩ්. එයාගෙත් තියෙනවා ධනාරෝපණයක් කාබන් මත. ධන වලට කැමති මේ ඍණ අයනය. එතනින් පහර දීලා හදන්න පුළුවන් බෙන්සීන් වලය. right C මෙතෙන්ට OH එකක් එනවා. එතකොට H එකක් එනවා. මෙතෙන්ට සම්බන්ධ වෙනවා අර පහර දෙන නියුක්ලියෝෆයිල් එකට CH2 C ද්විත්ව බන්ධනය OH කියන එක. හරිද? ඕක තව ඵලයක්. ඒතර ඔන්න ඔය ඵල දෙක තමයි ලැබෙන්න පුළුවන් ඵල වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම. මෙතන තව විශේෂ කාරණාවක් තියෙනවා. අපි පිළිතුරු පස්සේ තෝරමු. මෙතන තව විශේෂ කාරණාවක් තියෙනවා. අනිත් විශේෂ දේ තමයි මෙන්න මේ බෙන්සල්ඩිහයිඩ්. රයිට් මම උඩින් ලියන්නම්. මේ බෙන්සල්ඩිහයිඩ් ගත්තොත් එහෙම මෙයාගේ කාබොනයිල් කාබන්ට යාබද කාබන් වෙන්නේ. මෙයානේ කාබොනයිල් කාබන්. එයාගේ යාබද කාබන් මෙන්න මෙතන ඉන්නේ ඇල්ෆා කාබන්. right මෙයා තමයි ඇල්ෆා කාබන්. මෙන්න මේ බෙන්සීන් වලයට සම්බන්ධ වෙන තැන ඉන්න කාබන්. එතෙන් බෙන්සීන් වලේ තමයි කාබන් ඉන්නේ. ඒතර එයාට හයිඩ්‍රජන් පරමාණු එකක්වත් නැහැ එතන. එයාට හයිඩ්‍රජන් නැහැ. ඒ කියන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් නැත. ඒතර ඇල්ෆා හයිඩ්‍රජන් නැත්තම් ඒවා ආම්ලික හයිඩ්‍රජන් නේ. ඒව නැහැනේ. එහෙනම් OH- එක ක්‍රියා කරලා නියුක්ලියෝෆයිලයක් හදන්න එයාට බෑ. ඒතර බෙන්සල්ඩිහයිඩ් නියුක්ලියෝෆයිලයක් හදන්න බැරි නිසා එයාට පහර දී ගන්න බෑ. එයාටම හෝ නැත්තම් අනිත් ඇල්ඩිහයිඩයට. එතකොට ලැබෙන්න පුළුවන් ඵල දෙකයි තියෙන්නේ. එකක් තමයි මේක. අනිත් එක තමයි මේක. ඒතර උත්තරව තෝරමු. ওই දෙකේ වෙන්න පුළුවන් ඒවා. A කියන එකේ CH3 කාණ්ඩ දෙකක් තියෙනවා. මිශ්‍රණය ඇති සංග්‍රහීකృత ආකලන ඵල විචලනය කරනවා කියලා කියනවා. සෝරි විචලනය කරනවා කියන එක මට අමතක වුණා කියන්න. ඒතර මේවා විචලනය කරොත් එහෙම. මෙයා විචලනය කරොත් මෙන්න මේ OH එක ඉවත් වෙනවා මෙන්න මෙතන තියෙන H එකක් එක්ක. ඉවත් වෙන්නේ H අඩුවෙන් තියෙන තැනින්. ඒක නිසා තමයි මේ පැත්තෙන් ඉවත් වෙන්නේ නැත්නම් මෙතනනුත් යන්න පුළුවන් නේ. රයිට්. එතකොට මෙතන ඩබල් බොන්ඩ් එකක් යනවා. ඉවත් වුණාම. මෙතන OH එක යන්නේ මේ පැත්ත තියෙන H එකෙන්. මොකද එහා පැත්තේ කාබන්ට H නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා ජල අණුව ඉවත් වෙලා ගියාම විජලකරණයේදී. ඒක රත් කරපු ගමන් ඉවත් වෙලා යනවා. එතකොට පළවෙනි උත්තරේ තියෙන වැරද්ද තමයි CH3 කාණ්ඩ දෙකක් තියෙන පළවෙනි උත්තරේ. CH3 කාණ්ඩ දෙකක් එන්න විදියක් නෑ මේකේ. ඒක
වැරදි. ඒක වැරදි. right CH3 කාණ්ඩ දෙකක් නෑ. ඔයාලට පේන එක CH3 කාණ්ඩයේ තියෙන අනිත් එක H එකක්. ඒතර ඒ වෙන්න බෑ. B ගත්තොත් CH3 හරි CH ද්විත්ව බන්ධනයේ මෙතන CH එකක් එනවා. ඔව්. B කියන්නේ හරි උත්තරයක්. හරිනේ මම ඔය මෙන්න මේ කෙලවරේ ලියලා තියෙන එක තමයි B කියලා කියන්නේ. ඊට පස්සේ C6H5 ඒ කියන්නේ බෙන්සීන් වලේ C6H5 කියන්නේ CH එකක් තියෙනවා. හරි. ද්විත්ව බන්ධනයක් ඇවිල්ලා තියෙනවා. එයාට H එකක් තියෙන CHO. ඔව්. C හරි. C තමයි මෙන්න මෙයා. විජලකරණය කරලා පස්සේ එන එක. D කියන එක වැරදි. කාබන් 3 එක්කෙනාට ද්විත්ව බන්ධනේ දාලා ලියලා තින්නේ. එතකොට හැම එකක් හැදෙන්නේ නැහැ මේකේ. අනිත් වැදගත් දේ තමයි මේ ප්‍රතික්‍රියාවල කාබන් සංඛ්‍යාව වැඩි වෙනවා මේ අදාළ සංයෝග දෙක අනුව. එතකොට දැන් පළවෙනි ව්‍යුහය ගත්තොත් එහෙම කාබන් සංඛ්‍යාව දෙගුණ වෙලා තියෙනවා. දෙවෙනි ව්‍යුහයේ කාබන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. දෙකකින් නේ දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඒතර කාබන් සංඛ්‍යාව වැඩි කරගන්න ව්‍යුහ හදාගන්න පුළුවන් පරිවර්තනවලදී මෙන්න මේ ක්‍රමයට මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. ඇල්ඩෝල් සංගණන කාට හරි ගැටලුවක් තියෙනම් ඇල්ඩෝල් සංගණනයේ තියරි කොටස් පොඩ්ඩක් බලන්න. එතකොට තව පැහැදිලි වේවි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේකේ උත්තරේ ගත්තොත් එහෙම කියන්න අමතක වුණා. නිවැරදි ඒවනේ අහන්නේ B හා C. B හා C නම් උත්තරේ වෙන්නේ 2. 31කට උත්තරය අංක 2යි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එකේ අහන්නේ බහුව අවයක සම්බන්ධයෙන් සත්‍ය වෙන්නේ මොනවද කියලා. නයිලොන් 66 යනු සංගණන බහුව අවයකයක් වන අතර එය තාපස්ථායි වේ කියලා කියන්නේ. නයිලොන් 66 කියන්නේ සංගණන එකක් තමයි. ඒකට මේක හැදෙන ජල අණුවක් ඉවත් වෙනවා මේ ක්‍රියාවලියේදී. නයිලොන් 66 කියන එක හැදෙන්නේ CH2 කාණ්ඩ. right CH2 කාණ්ඩ 4ක් තියෙනවා. මෙන්න මේ කියන කාබොක්සිලික් ආම්ලය එක CH2 කාණ්ඩ 6ක් තියෙන මෙන්න මේ ඇමීන කොටස් ප්‍රතික්‍රියා කළ තමයි හැදෙන්නේ. ඒතර මෙතෙන්දි මෙන්න මේ දෙන්නගේ ජල අණුවක් ඉවත් වෙනවා මේ ආකාරයට. ඒතර මෙතන C ද්විත්ව බන්ධන O N එක H එකක් එනවා. මේ පැත්තට CH2 කාණ්ඩ 6යි NH INH බන්ධනයක් එනවා. හරි. ඔන්න ඔහොම කොටසක් එළියට පයින්න. මේ පැත්තේ CH2 කොටස් 4යි මේ පැත්තේ C ද්විත්ව බන්ධනය O මෙහෙම එළියට පයින්නවා. ඔන්න ඔය විදිහට බන්ධනය. ඔන්න ඔක තමයි නයිලොන් 66 කියන්නේ. 66 කියන්නේ කාබන් සංඛ්‍යාව. ඔයගොල්ලන්ට පේනවා කාබොක්සිලික් ආම්ලයේත් කාබන් 6ක් තියෙනවා. ඇමීනේත් කාබන් 6ක් තියෙනවා. මෙතන එතකොට ඒමයිඩ බන්ධන තමයි හැදෙන්නේ. මේක පොලිඑමයිඩයක්. සංගණන බහුවය කියන කතන්දරේ හරි. නමුත් තාප ස්ථායි කියන එක වැරදි. නයිලොන් කියන්නේ තාප ස්ථායි එක්කෙනෙක් නෙවෙයි තාප සුවිකාර්යෙක් කෙනෙක්. තාප සුවිකාර්යෙක් කෙනෙක්. ඒතර තාපයේ හැමුවේ නැවත මෙයා හැඩ ගන්නවන්න පුළුවන්. ඒකේ තාප සුවිකාර්යය කියන්නේ. ඒතර මේක වැරදි. ඒක කියන ස්වාභාවික රබර්ල තැනුම් මේකේ 2 මෙතිල් බියුටා 13 ඩයින් වේ කියන එක. ඔව් මේ කියන්නේ අයිසොප්‍රීන් ගැන. 2 මෙතිල් බියුටා 13 ඩයින් කියන්නේ අයිසොප්‍රීන්. ඒතර එයාගේ ව්‍යුහය ගත්තොත් එහෙම C ද්විත්ව බන්ධනය H එකක් මේ පැත්තට එනවා CH3 එකක් C එකක් තියෙනවා. ඊට පස්සේ CH3 එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා I CH2 එකක්. sorry. මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන මේක. මෙතන CH2 වෙන්නේ. මෙතන තනි බන්ධනයක් එන්නේ. මෙන්න මේ විදිහට වෙනස් වෙන්නේ. මෙතන CH2 වල ඩබල් බොන්ඩ් එකක් එනවා. මෙතන CH2 වල ඩබල් බොන්ඩ් එකක් එනවා. H එකක් තියෙනවා. මේ පැත්තේ CH3 එකක් තියෙනවා. මේක තමයි 2 මෙතිල් බියුටා 13 ඩයින් කියන්නේ 1 සහ 3 කාබන් වලට. ඒතර මෙයා 1, මෙයා 2, මෙයා 3, මෙයා 4 කාබන් 4යි තියෙන්නේ. බියුට් කියලා නම ඉවරලා තියෙන එකයි. දෙවෙනි කාබන්ට මෙතිල් කාණ්ඩේ තියෙනවා. 13 ඩයින් කියන්නේ ද්විත්ව බන්ධන දෙකක් තියෙන පළවෙනි කාබන්ටයි තුන්වෙනි කාබන්ටයි. ඒතර මෙයාට අපි කියනවා අයිසොප්‍රීන් කියලා. ඒතර අයිසොප්‍රීන් තමයි ස්වාභාවික රබර් වල තැනුම් මේකකය. B කියන්නේ හරි එකක්.
පොලියස්ටර් රේඛීය බහුවයකක් වන අතර තාප ස්වීකාර්ය වේ කියලා කියනවා. පොලියස්ටර් කියන්නේ රේඛීය බහුවයක තමයි. තාප ස්වීකාර්ය තමයි. ඒකත් හරි. ඒක පොලියස්ටර් හදන්නේ එස්ටර් බන්ධන වලින්. ඔම එස්ටර් බන්ධන හැදෙනවා. උදාහරණයක් අපි කතා කරන්නේ ටෙරිලීන් කියන එක. නැත්නම් ටෙරිලීන් හැදෙන්නේ එතකොට එතිලීන් ග්ලයිකෝල් සහ ටෙරිතැලික් අම්ලය කියන දෙන්න ක්‍රියා කළා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි එතකොට බහුව අවයවිකය එන්නේ. හරිද? ඔය විදිහට මේ කොටස මේ පැත්තෙන් එළියට පයින්න මේ කොටස මේ පැත්තෙන් එළියට පයින්න. මෙන්න මෙතන තමයි එස්ටර් බන්ධනය හැදෙන්නේ. මේව තාප ස්වීකාර්යයි. පොලියස්ටර් ගන්නවා රෙදි නිෂ්පාදනය කරන්න, පොලියස්ටර් ඇඳුම් නිෂ්පාදනය කරන්න. ටෙෆ්ලෝන් සංගණන බහුවයකක් වන අතර තාප ස්ථායී වේ කියලා කියනවා. ඒක වැරදි. සංගණන නෙවෙයි ටෙෆ්ලෝන් කියන්නේ ආකලන බහුවයකයක්. ආකලන. සංගණන කියලා කියන ළමයි ජල අණුවක්, HCl අණුවක්, NH3 අණුවක් මේ වගේ කුඩා සහසංජ අණු ඉවත් වෙමින් සිදුවන ප්‍රතික්‍රියා. ආකලන බහුවයකවල වෙන්නේ නිකම්ම අණු සම්බන්ධ වෙන එක විතරයි. කුඩා අණු ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තාප ස්ථායීත් නැහැ මෙයා. තාප ස්වීකාර්යයි. ඒකත් වැරදි. ටෙෆ්ලෝන් කියන්නේ තාප ස්වීකාර්යෙක් කෙනෙක්. ඒක ටෙෆ්ලෝන් හැදෙන්නේ C ද්විත්ව බන්ධනයේ C මෙහෙම F4ක් තියෙන ඔය වගේ F4ක් තියෙන සංයෝගයකින් තමයි ටෙෆ්ලෝන් හැදෙන්නේ. ඒතර මේකේ මෙන්න මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යොමු වෙලා මේ අණු රේඛීයව සම්බන්ධ වෙනවා. රයිට්. ඒතර මේගොල්ලෝ රේඛීයයි. ආකලන වෙන්නේ තාප ස්වීකාර්යයි ටෙෆ්ලෝන්. එතන මේ ප්‍රශ්නේ පදනම් වෙන්නේ බහුව අවයවික කියන කොටස මත. B හා C තමයි උත්තර වෙන්නේ. ඒතර ඒකෙත් උත්තරේ අංක 2 කියලා එන්නේ. 2 කියලා එන්නේ. එතකොට බහුවයක වලට අදාළ කොටස ටිකක් කියව ගත්තා නම් මේ කාරණා ඇත්තටම පහසුවෙන්ම පැහැදිලි වෙනවා. සහ මේකට පාඩම් කරලා මතක තියාගන්න ඕන කොටසක් විශේෂයෙන් MCQ එකක් හෝ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඉදිරිය එනවා. ඉතින් පහසු කොටසක් පාඩම් කරගත්තා නම් ලියා ගන්න හරිම පහසුවෙන් පුළුවන්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නට. ඊළඟ එකේ කියන පහත සඳහන් ඒවායින් කුමන ඒවා සත්‍ය වේද කියලා විද්‍යුත් විච්ඡේදනයේදී ඍණාග්‍රයේ සෑමීටම ඔක්සිහරණයක් සිදු වේ කියලා කියනවා. විද්‍යුත් විච්ඡේදනය ගැන කතා කරන්නේ. විද්‍යුත් විච්ඡේදනයේදී ඍණාග්‍රය කියන්නේ ළමයි කැතෝඩය. හරිද? විද්‍යුත් රසායනික කෝෂවල අපි කියන්නේ වීර කෝෂ කියලා. විද්‍යුත් රසායනික කෝෂවල ඍණාග්‍රය කියන්නේ ඇනෝඩය. ඍණ කියන්නේ ඇනෝඩය. නමුත් විද්‍යුත් විච්ඡේදනයේදී ඍණාග්‍ර කියන්නේ කැතෝඩය. මේ දෙක මාරු වෙලා තියෙන්නේ right? කැතෝඩය. රසායනික කෝෂවල වගේ නෙවෙයි විද්‍යුත් විච්ඡේද කෝෂවල ඍණාග්‍ර කියන්නේ කැතෝඩය. සෑමීටම ඔක්සිහරණයක් සිදු වේ කියලා කියන්නේ. ඔව් කැතෝඩය හැම වෙලාවෙම වෙන්නේ ඔක්සිහරණයක්. මොන කෝෂද කියන එක ගැටලුවක් නැහැ. කැතෝඩය වෙන්නේ ඔක්සිහරණයක්. හරිද? ඍණාග්‍රයේ සෑමීටම ඔක්සිහරණයක් සිදු වේ. කැතෝඩය වෙන්නේ ඔක්සිහරණයක්. ඒක හරි. ඒ හරි. ඊට පස්සේ ඊළඟේ කියනවා විද්‍යුත් රසායනික කෝෂයකදී ඇනෝඩයේ ඔක්සිහරණයක් සිදු වේ. ඒක වැරදි. ඇනෝඩය වෙන්නේ මොකකේදී වුණත් ඔක්සිකරණයක්. ඇනෝඩය වෙන්නේ ඔක්සිකරණයක්. විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝඩ මත සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිදු නොවේ කියලා කියනවා. C කියන එක ඒක වැරදි. ඒක වැරදි. සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනයේදී උනත් විද්‍යුත් රසායනික කෝෂවල උනත්. සෑම විද්‍යුත් රසායනික ඔක්සිකරණයකදීම උදාසීන පරමාණුව ධන අයන බවට පත්වීම සිදුවේ. ඒකත් වැරදි. හැම වෙලාවෙම උදාසීන පරමාණුව ධන අයන බවට පත් වෙනවා කියලා එකක් නෑ ඔක්සිකරණයේදී. සමහර වෙලාවට ඍණ අයන බිඳුවට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ අයන ධන අයන බවට පත් වෙන්න පුළුවන්. රයිට්. උදාසීන පරමාණුව ධන අයන හදනවා කියලා එකක් නෑ. උදාහරණ දැන් Cl- ඔක්සිකරණය වෙලා Cl2 වායුව පිට වෙන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට මෙයා ඍණ අයනයක්, මේක ඔක්සිකරණයක්. ඔක්සිකරණය වෙද්දි මෙයා බිඳුවට ගිහිල්ලා තියෙනවා. එතකොට මේක වැරදි. හැමතිස්සෙම එහෙම වෙනවා කියලා කියන්න බෑ. ඒතර උත්තරේ සත්‍යය වහන්නේ අංකය 5. right 33ට 5. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 34 වෙනි එකේ කියනවා මෙන්න මේ දීලා තියෙන අණුව සම්බන්ධයෙන් ඉහත සංයෝගයේ සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. ඇමෝනියම් සිල් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියාවෙන් සුදු අවක්ෂේපයක් ලබා දේ. ඔව් ඒක හරිය. මොකද මෙන්න මෙතන
අග්‍රස්ත ඇල්කයිනය තියෙන නිසා එතන හැදෙන්නේ H එක වෙනකොට Ag එකක් ඇවිල්ලා C ත්‍රිත්ව බන්ධනය C CH2 H2 වෙන්න ඕන මෙතන CH2 CH නේ sorry CH ත්‍රිත්ව බන්ධනයක් තියෙනවනේ CH ත්‍රිත්ව බන්ධනය CH2 හරිද මෙන්න මේ Ag එක නිසා තමයි සුදු අවක්ෂේප වෙන්නේ ඒක හරි සෝඩියම් සමග ප්‍රතික්‍රියාවෙන් H2 මුක්ත කරයි කියලා කියනවා ඒතර සෝඩියම් සමග ප්‍රතික්‍රියා කළ H2 මුක්ත කරයි කියන එකත් හරි අග්‍රස්ත හයිඩ්‍රජන් නිසා තමයි ඒක වෙන්නේ Br2 දිර විවරණ කරයි කියන එකත් හරි මොකද කාබන් කාබන් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනම් Br2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒකේ වර්ණය වෙනස් කරනවා විවරණ කරනවා කියන වර්ණය වෙනස් වෙනවා ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් සමග රතු දුඹුරු අවක්ෂේපයක් දෙයි කියන එකත් හරියනවා D කියන එක මොකද අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන නිසා ඒතර ඔක්කොම ඒවා හරියනවා ඒ කියන්නේ උත්තරය අංක 5 ඊළඟ එක අහන නයිට්‍රජන් ඩංගු සංයෝගවල රසායනික සම්බන්ධයෙන් පහත කුමන වගන්ති සත්‍ය වේද කියලා අහන්නේ NH3 වලට දුබල භස්මයක් ලෙස දුබල භස්මයක් මෙන්ම අම්ලයක් ලෙසද ක්‍රියා කළ හැකිය. ඔව්. ඇමෝනියා වලට දුබල භස්මයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන් අම්ලයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන්. අම්ලයක් ලෙස ක්‍රියා කරන එකට උදාහරණ තමයි සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාව. දැන් ඇමෝනියා ගත්තොත් එහෙම සක්‍රීය ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් වගේ මෙයා හදනවා NaNH2 ධන H2 වායු පිට කළ දාන ලෝහත් එක්ක H2 පිට කරන්නේ අම්ල වල ලක්ෂණයක්. අම්ල තමයි ලෝහත් එක්ක H2 පිට කරන්නේ. ඒතර මෙතන ඇමෝනියා ලෝහත් එක්ක H2 පිට කරපු නිසා ආම්ලික හැසිරීමක් පෙන්නලා තියෙනවා. භස්මයක් ලෙස ක්‍රියා කරන උදාහරණයක් ගත්තොත් ඇමෝනියා HCl එක ක්‍රියා කළා ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදීම. ඒතර මේකෙදි HCl ආම්ලයේ විදිහට ක්‍රියා කරද්දී ඇමෝනියා භස්ම විදිහට තමයි හැසිරලා තියෙන්නේ. ඒතර පළවෙනි වගන්තිය හරි. NCl3 ජල විච්ඡේදනයෙන් අම්ලයක් සහ භස්මයක් සෑදේ කියනවා ඒකත් හරි. NCl3 කියන එක නා ජල විච්ඡේදනය වුණාම එයා හදනවා HOCl සහ NH3. HOCl කියන්නේ අම්ලය, දුබල අම්ලය. NH3 කියන්නේ දුබල භස්මය. ප්‍රතික්‍රියා තුලිත කරන මෙතෙන්ට 3ක් දාන්න පුළුවන්. එතකොට ජලය 3ක් දැම්ම නම් ප්‍රතික්‍රියාව තුලිතයි. ඒතර බීත් හරි. NH4Cl සහ NaNO3 මිශ්‍රණයක් රත් කිරීමේ N2O පිළියෙල කර හැක කියලා කියනවා. ඒතර මේකෙදි හැදෙනවා මේ දෙන මිශ්‍ර කරාම NaCl උයි ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම මෙන්න මේ විදිහට හැදෙන්නේ. NH4Cl ධන NaNO3 ක්‍රියා කරාම හැදෙන්නේ NaCl උයි NH4NO3 මෙන්න මේ NH4NO3 ඉන්නවනේ මෙයා ඉන්නවනේ මෙයා රත් කරාම ඔයගොල්ලෝ දන්න ඇමෝනියම් ලවණයක් විදියට NH4NO3 රත් කරොත් ඒතර හැදෙන්නේ N2O ජලය N2O සහ ජලය තමයි ලැබෙන්නේ ඒතර මෙතන තුලිත කරන්න අවශ්‍ය නම් හයිඩ්‍රජන් මෙතෙන්ට දෙකක් දැම්ම නම් 4 බැලන්ස් වෙලා N2O ජලය හැදෙනවා. ඒතර ඒකත් හරි. Cත් හරි. HNO2 සහ HNO3 නයිට්‍රජන් සාධන ඉතා ප්‍රබල ඔක්සෝ ආම්ල දෙක කියන එක වැරදි. ඉතා ප්‍රබල ඔක්සෝ ආම්ලයක් නෙමෙයි HNO2 කියන්නේ දුබල ආම්ලයක්. දුබල ඔක්සෝ ආම්ලයක්. right? HNO3 කියන්නේ ප්‍රබල ඔක්සෝ ආම්ලයක්. ඒක හරි. HNO2 කියන්නේ දුබලෙක් කෙනෙක්. ඒතර ඒක වැරදි. සත්‍ය වගන්ති අහන්නේ ABC කියන තුනම හරි ගියා උත්තරය අංක 5. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. තිස් හය කියන O3 සහ O2 සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කුමන ප්‍රකාශද කියලා අහන්නේ. එතකොට O3 හි බන්ධන දිග O2 හි බන්ධන දිගට වඩා අඩු වේ කියලා කියනවා. ඒක වැරදි. O3 ගේ බන්ධන දිග වැඩි. හරිද? O2 ගේ බන්ධන දිග ගත්තොත් එහෙම ඔක්සිජන් ඩබල් බොන්ඩ් එකක් තියෙන්නේ. ඔහොම තමයි ඔක්සිජන් එන්නේ. O3 ගත්තොත් එහෙම ඕසෝන් ගත්තොත් මෙයාගේ තියෙන්නේ එකක් ඩබල් බොන්ඩ් එකක්. එහෙක ඍණ එනවා අනිත් එක සැර යුගලක් ඇවිල්ලා ධන එනවා ඔන්න ඔය වගේ ව්‍යුහයක් තියෙනවා. ඒතකොට මෙයාට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. මේ ඩබල් බොන්ඩ් එක අනිත් පැත්තට දාලා තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. එතකොට මේ දෙකෙන් මෙහෙම ඩබල් බොන්ඩ් එක මේ පැත්තට දාලා එකක් අඳිනවා ආපහු ඍණ මෙතෙන්ට එක සැර යුගල ධන මෙතෙන්ට යුගල් 3යි. හරිද? දැන් මොකද වෙන්නේ මෙයාට මුහුමක් අඳින්න පුළුවන්. මුහුමක් ඇඳුවොත් එහෙම ආංශික ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා. ඒ කියන්නේ බොන්ඩ් ඕඩයක් ගත්තොත් එහෙම
එක්කෙනෙක්ට ඍණ භාගය ගන්න එන්නේ. රයිට් බොන්ඩ් ඕඩ් එක ගත්තොත් බන්ධන සංඛ්‍යාව ගත්තොත් 1.5ක්. මෙයාගේ බන්ධන 2යි හරියටම. බොන්ඩ් ඕඩ් එක 2යි. මෙයාගේ 1.5 බොන්ඩ් ඕඩ් නැත්තම් බන්ධන පෙළ. නැත්තම් බන්ධන සංඛ්‍යාව. ඔයගොල්ලෝ දන්නවා බන්ධන සංඛ්‍යාව වැඩි වෙන්න බන්ධන දිග අඩු වෙනවා. තනි බන්ධනයට වඩා ද්විත්ව බන්ධනයේ දිගින් වැඩි. ඒත් මේක ඇවිල්ලා හරියටම ද්විත්ව බන්ධනයක් නෙවෙයි. මේක ඇවිල්ලා 1.5 කියන්නේ ආංශික ද්විත්ව බන්ධනයක ස්වභාවය තියෙන. ඒතර සම්පූර්ණ ද්විත්ව බන්ධනයක් තියෙන එක්කෙනාගේ දිග අඩුයි. ඒතර O3 හි බන්ධන දිග O2 හි බන්ධන දිගට වඩා අඩුයි කියලා කියන එක වැරදි. වැඩි. O3 ගේ බන්ධන දිග වැඩි. O2 ගේ තමයි බන්ධන දිග අඩු. මොකද එයාගේ බන්ධන ගාන වැඩි. අණු දෙකෙහිම දීද්‍රාගූර්ණය ශුන්‍ය වේ කියන එක වැරදි. O2 ගේ දීද්‍රාගූර්ණය ශුන්‍යයි. මොකද එයාට ද්‍රව්‍ය බල නැහැ සමපරමාණුක නිසා. නමුත් මේ ඕසෝන් කියන එක්කෙනා විශේෂයි. මෙයා සමපරමාණුක වුණත් මෙයාට ද්‍රවණයක් තියෙන. ඕගොල්ලන්ට පේනවා මේ ව්‍යුහ දෙක දිහා බැලුවම ධන ඍණ කියලා ආරෝපණ බෙදීමක් තියෙනවා. එක ඔක්සිජන්ට ධන ආරෝපණයක් තියෙන පූර්ණ, තව ඔක්සිජන් එකකට ඍණ ආරෝපණයක් තියෙනවා. එතකොට මේගොල්ලන්ට ද්‍රවණයක් තියෙනවා. ධන ඍණ කියලා ආරෝපණ බෙදීමක් තියෙනවා. සමපරමාණුක වුණත් මෙයා දීද්‍රාගූර්ණයක් තියෙනවා. සාමාන්‍යයෙන් සමපරමාණු කට්ටියක දීද්‍රාගූර්ණය බිඳුවයිනේ. නමුත් සමපරමාණුක වුණත් මෙයාට දීද්‍රාගූර්ණයක් තියෙනවා. ඒතර ඒක විශේෂ අවස්ථාවක්. ශුන්‍ය මේ කියන එක වැරදි. O3 හරිතාගාර වායුවක් වන අතර O2 එසේ නොවේ කියලා කියනවා. ඒක හරි. හරි O3 හරිතාගාරයි කියන එක හරි. ඕසෝන ස්තරයේ O2 සහ O3 අඩංගු වේ කියන එකත් හරි. හරිද? ඕසෝන ස්තරයේ O2 O3 දෙකම තියෙනවනේ. ඇයි? O2 වලින් ඕසෝන් හැදෙන්නේ. ආයි ඕසෝන් බිඳ වැටෙද්දී O2 හැදෙනවා. ඒතර මේ දෙක අතර ගතික සමතුලිතයක් තමයි පවතින්නේ ඕසෝන ස්තරයේදී. ඒතකොට 36ට උත්තරය වෙන්නේ CD කියන්නේ උත්තරේ 3. උත්තරේ 3. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 37 කියන O16 N15 අඩංගු අයන කිහිපයක් පහක් දැක්කේ. ඒවා අතර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇත්තේ කුමන අයනයකද අයනවලද කියලා අහනවා. ඒතර ඔක්සිජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? අපි මේ O16 කියන එක ගමු. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? පරමාණු ක්‍රමාංකයේ සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. පරමාණුවේ තියෙන. ඒතර ඔක්සිජන් ඉන්නේ 8 වෙනියට පරමාණු ක්‍රමාංකය 8 යාගේ. එතකොට එහෙමනම් දැන් 8යි 16යි කියලානේ තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද එයාගේ? එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 8යි. එහෙනම් නියුට්‍රෝන කීයක් තියෙනවද? 16න් 8ක් අඩු කරන්න එපා නියුට්‍රෝන ගාන ගන්න. නේ? පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. හරිද? ප්‍රෝටෝන and නියුට්‍රෝන එකතු වෙලා තමයි මේ 16 කියන අගය හැදිලා තියෙන්නේ. හරි මේකේ එන්නේ n ධන p 16 කියන එක. ඒතකොට එහෙනම් අපි දන්න ප්‍රෝටෝන මෙයාගේ 8ක් තියෙන්න ඕන, ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා, ප්‍රෝටෝන 8ක් තියෙනවා. එහෙනම් නියුට්‍රෝන ගාන හොයන්න මොකද කරන්නේ? 16න් 8ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ 8යි. හරිනේ. ඔන්න ඔක්සිජන් එකේ තියෙන නියුට්‍රෝන ගාන 8යි, ඉලෙක්ට්‍රෝන ගාන 8යි. මතක තියාගන්න. ඊළඟ නයිට්‍රජන් බලමු. නයිට්‍රජන් වල 15යි දීලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය 7 වෙනිය. හරි. ආවර්තවගුව බලන්න 7 වෙනිය කියන්නේ පරමාණු ක්‍රමාංකය 7යි යාගේ. එhmenan යාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 7ක්. ඉලෙක්ට්‍රෝන 7යි. ඒතර ප්‍රෝටෝන ගාන කොහොමද? නියුට්‍රෝන ගාන කොහොමද හොයන්නේ? නියුට්‍රෝන ගාන හොයන්නේ 15න් අඩු කරන 7. ඇයි? ඉලෙක්ට්‍රෝන ගානට සමානයි ප්‍රෝටෝන ගාන. ඉලෙක්ට්‍රෝන 4ට ප්‍රෝටෝන 7ක් තියෙනවා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන දන ප්‍රෝටෝන. ප්‍රෝටෝන 7යි නම් නියුට්‍රෝන ගාන 15න් 7ක් ගියාම 8යි. ඒතර නියුට්‍රෝන තියෙන්නේ 8යි. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 7යි. හරිද? ඒක ඔළුවේ තියාගෙන අපි බලමු උත්තර ටික. පළවෙනි කියන්නේ NO2 මයිනස්. ඒතර NO2 මයිනස් කිව්වම මෙයාගේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ගානය අපෙන් අහන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි එක. රයිට් අපි ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන හොයමු. නයිට්‍රජන්ගෙන් එනවා කොච්චරද ඉලෙක්ට්‍රෝන? ඉලෙක්ට්‍රෝන 7ක් එනවා. ඉලෙක්ට්‍රෝන 7යි. නයිට්‍රජන්ගෙන්. ඔක්සිජන්ගෙන් එන්නේ ඉලෙක්ට්‍රෝන 8යි. නේ ඉලෙක්ට්‍රෝන 8යිනේ මෙතන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 8යි එන්නේ. 8 ඒවා දෙකක් තියෙනවා. ඒ ඔක්සිජන් දෙකක් තියෙනවනේ. ඔක්සිජන් දෙකට ඉලෙක්ට්‍රෝන එනවා 8 වරක් දෙක 16ක්. හරිනේ? 16ක්. ඉලෙක්ට්‍රෝන ගාන 16යි. ඊට අමතරව ඍණාරෝපණයක් තියෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා කියන එක. එතකොට ඍණ එක නිසා ඉලෙක්ට්‍රෝනයක් එනවා 1යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන එතකොට 24ක් තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. දැන් බලමු නියුට්‍රෝන ගාන. මේකේ නියුට්‍රෝන ගාන. නයිට්‍රජන් වලින් නියුට්‍රෝන එන ගාන අපි මෙතන ලියාගෙන තියෙනවා 8යි කියලා. පේනවද? නයිට්‍රජන් වලින් එන ගාන අපි ලියාගෙන තියෙනවා 8යි කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ සංයෝගයෙන් සංයෝග. එතකොට
මෙයාගේ නයිට්‍රජන් වලින් නියුට්‍රෝන එනවා 8ක්. හරිද? ඊළඟට ඔක්සිජන් වලින් එනවා නියුට්‍රෝන මෙතන ලියලා තියෙන ඔක්සිජන් වලින් එන්නේ 8යි. එක පරමාණුවකින් 8යි. ඒ වගේ දෙන්නෙක් ඉන්න නිසා ඒකෙන් නියුට්‍රෝන එනවා 16ක්. ඒතර එතන තියෙන්නේ 24යි. අන්න ඉලෙක්ට්‍රෝනය නියුට්‍රෝනය දෙකම සමානයි. යාගේ වැඩියෙන් නැහැ. ඒක වැරදි එහෙනම්. 37 එක වෙන්න බෑ. දෙක N3- බලමු. N3- බැලුවොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන හෙව්වොත්. right ඉලෙක්ට්‍රෝන ගාන හෙව්වොත් නයිට්‍රජන් එකකින් ඉලෙක්ට්‍රෝන එන්නේ 7යි. මෙතන කියන විදිහට 7 වරක් 3 21ක් ඉලෙක්ට්‍රෝන එතනින් එනවා. ඍණ 3ක ආරෝපණයක් තියෙනකොට එතනින් ඉලෙක්ට්‍රෝන 3ක් එනවා. නේ? එතනින් ඉලෙක්ට්‍රෝන 3ක් එන ඔක්කොම 24යි. ඒකේ නියුට්‍රෝන ගත්තොත් එහෙම නයිට්‍රජන් එකකින් නියුට්‍රෝන 7යි. අන්න එහෙනම් මෙයාගේ 7 වරක් 3 21ක් එනවා. නියුට්‍රෝන ගාන 7 වරක් 3 21ක් එනවා නියුට්‍රෝන. අර නියුට්‍රෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. හරි? නියුට්‍රෝන ගානට වඩා ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. ඒකත් නෙමෙයි අහන්නේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නියුට්‍රෝන ගානක් තියෙන එක අහන්නේ. මේකේ වැඩි ඉලෙක්ට්‍රෝන. හරි එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එක බලමු. NO3- කියලා දීලා තියෙන්නේ. ඒතර මේකේ නයිට්‍රජන් වලින් එනවා ඉලෙක්ට්‍රෝන 7යි. හරිද? ඔක්සිජන් වලින් එනවා ඔක්සිජන් තියෙනවනේ 3ක් නේ. ඉලෙක්ට්‍රෝන 8ක් එනවනේ එකකින්. 8 වරක් 3 24ක් එනවා. හරිද? ඍණ එකක ආරෝපණයක් තියෙන නිසා ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් එනවා. එතකොට ඔක්කොම එන්නේ 24යි 8යි 32ක් එනවා. නියුට්‍රෝන බලමු. නයිට්‍රජන්ගේ නියුට්‍රෝන එනවා 7ක්. sorry 8ක්. මේකෙන් මෙතන 8ක් කියලා ලියාගෙන තියෙනවා 8ක් එනවා. ඔක්සිජන් එකකින් නියුට්‍රෝන ඒත් එන්නේ 8 ගානේ 3ක් එනවා. නේ? ඔක්සිජන් වලින් 8 ගානේ 3ක් එනවා. එතකොට එතන නියුට්‍රෝන 8 වරක් 3 24ක් එනවා. 24 8යි ඒත් එන්නේ 32යි. ඔක්කොම 32යි එන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන සමානයි. එහෙනම් මේකෙත් වෙන්න බෑ. හරිද? O2- බලමු. හතරවෙනි එක. O2- වෙන පාටකින් ලියමු O2- O2-. ඒතර ඔක්සිජන් එකකින් ඉලෙක්ට්‍රෝන එන්නේ 8යි. right. ඒතර ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් වලින් එන්නේ 8 වැඩි කිරීම 2 16ක්. ඊට පස්සේ ඍණ දෙකක් තියෙන නිසා ඒකෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඒතර ඔක්කොම 18යි. ඉලෙක්ට්‍රෝන ගන්න. නියුට්‍රෝන ඉතින් එන්නේ එකකින් 8 ගානේ දෙකක් 16යිනේ. නේ 8 වරක් 2 16යිනේ. එතකොට 8 වරක් 2 16යි කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව 16යි. ඒතර ඒත් ඉලෙක්ට්‍රෝන 18ක් ආවට නියුට්‍රෝන 16යි තියෙන්නේ. අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි නියුට්‍රෝන සංඛ්‍යාවක් තියෙන කුමන අයනවලද කියලා එකකවත් නැහැ. හරිද? එකකවත් නැහැ. එතකොට මේකත් වැරදි. එකකවත් නැහැ. මේකයිල ABCD ප්‍රශ්නයක් වෙනවනේ මේ 1 2 3 4 කියලා මේ print වෙලා තියෙන වැරදිලා ABCD ප්‍රශ්නේ එකකවත් මේකට ගැලපෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන අවස්ථා දෙකක් තිබ්බා. හරි මේකයි නමුත් අනිත් ඒවයි ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන සමානයි. කොහොම හරි අපෙන් අහන්නේ අනිත් පැත්ත. ඉලෙක්ට්‍රෝන වලට වඩා වැඩියෙන් නියුට්‍රෝන තියෙනවද කියලා අහන්නේ ඒක එකකවත් වෙන්නේ නැහැ. උත්තරය අංක 5. උත්තරය අංක 5. හරිනේ මේක ABCD වෙන්න ඕන right 1 2 3 4 කියලා වැදිලා තියෙන්නේ. එකක්වත් හරියන්නේ නැහැ උත්තරය අංක 5. right. අපි යමු 38 වෙනි එකට. ඒක කියන්නේ ෆීනෝල් සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරන පහ සඳහන් කවර සංයෝගයද කියලා අහන්නේ නේ. ෆීනෝල් සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරන සංයෝග අහන්නේ පහද තියෙන ඒවායින්. ෆීනෝල් කියන්නේ චක්‍රීය ඇල්කොහොලය. මෙයත් එක පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් අය කවුද කියලා අහන්නේ. HNO3 පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන්. මොකද මෙයා ප්‍රබල සක්‍රියකයි OH කාණ්ඩය. HNO3ත් එක්ක ප්‍රතික්‍රියා කරාම NO2 සම්බන්ධ වෙනවා ෆීනෝල් වලට. ඒ කියන්නේ නයිට්‍රෝකරණය කරන්න H2SO4 HNO3 දෙන්නම අවශ්‍යයිනේ මිශ්‍රණය. නමුත් ෆීනෝල් වල තියෙන අධික සක්‍රියක බව නිසා HNO3 විතරක් දැම්මත් NO2 සම්බන්ධ වෙනවා. හරිද? H2SO4 නැතුවත් NO2 සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතකොට HNO3ත් එක්ක ක්‍රියා කරනවා. ඊට පස්සේ දීලා තියෙන CH3COCl කියන එක ආම්ල ක්ලෝරයිඩය ගත්තොත් එහෙම
එයත් එක්කත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. right අම්ල ක්ලෝරයිඩයත් එක්කත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? බෙන්සීන් ෆීනෝල්ට right අම්ල ක්ලෝරයිඩයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මෙතන හදනවා එස්ටරයක්. එස්ටර් බන්ධනයක් හදනවා. මෙයා ධන CH3COCl කියලා එන්නේ එස්ටරයක් හැදෙන ඇල්කොහොලය අම්ල ක්ලෝරයිඩයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා එස්ටරයක් හදනවා. O මෙතෙන්ට එනවා C ද්විත්ව බන්ධනය CH3 කොටස. right HCl එකක් තමයි ඔතනින් අයින් වෙලා යන්නේ. අනේ HCl මේක ඇවිල්ලා එස්ටර් බන්ධනයක්. ෆීනෝල් එක එස්ටර් හදන්න පුළුවන් අම්ල ක්ලෝරයිඩ් වලට විතරයි කාබොක්සිලික් ආම්ල වලට බෑ. හරිද? කාබොක්සිලික් ආම්ල එක ෆීනෝල් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එස්ටරීකරණය වෙන්නේ නැහැ. ෆීනෝල් එක කාබොක්සිලික් ආම්ල එස්ටර් හදන්නේ නැහැ. අම්ල ක්ලෝරයිඩ් පමණයි එස්ටර් හදන්නේ. PCl3 එක්ක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. OH කාණ්ඩය Cl වලින් විස්ථාපනය කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ OH CO බන්ධනය. මෙතන CO බන්ධනයක් නේ තියෙන්නේ. බෙන්සීන් වලේ තියෙන සීත් එක්ක. මෙන්න මේ බන්ධනය ද්විත්ව බන්ධනයක ස්වභාවයක් අරගෙන තියෙන ආංශික ද්විත්ව බන්ධනයක ස්වභාවයක්. ඔය එකසර ඉලෙක්ට්‍රෝන යුගල බලයේ ව්‍යාප්ත වීම නිසා. එතකොට මේ බන්ධනය බිඳින්න අමාරුයි. හරිද? එතකොට PCl3 හෝ PCl5 දැම්මා කියලා ඔතෙන්ට OH කැල ගැලවිලා ගිහිලා Cl එන්නේ නැහැ. හරිද? අපෙන් අහන්නේ පහසුවෙන් ක්‍රියා කරන ඒවා. AB උත්තරය අංක 1. AB උත්තරය අංක 1. අපි යමු 39ට. 39 වෙනි එකේ කියනවා ගතික සමතුලිතතාව පවතින පහත පද්ධතිය සලකන්න. එතන මේකේ ඔක්කොම වායුමය ඵල තියෙනවා. නියත උෂ්ණත්වයේදී ඒ ස්වල්පයක් ඉවත් කළ විට ඉහත පද්ධතියේ සිදුවිය හැකි වෙනස් වීම සම්බන්ධව පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද? එතන ඒ අඩු කරොත් එහෙම මොකද වෙන්නේ? උෂ්ණත්වය නියතයි. එතන Kp නියතයිනේ. right? නියත උෂ්ණත්වය කියන කිතාව වැදගත් මේකේ. නියත උෂ්ණත්වය කියලා තියලා තියෙන්නේ. එහෙනම් මේවයි සමතුලිතතාව නියත වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒ උෂ්ණත්වය මත රඳා පවතින්නේ. එතන මේ Kp යාගේ අඩු වෙ කෙනෙක් කොහොමත් වැරදි. Kp නියතයි. අර උෂ්ණත්වය නියත නිසා. ඒ අඩු කරනවා කියලා කියන්නේ ඒ අඩු කරපු ගමන් මොකද වෙන්නේ? වැඩි කරගන්න උත්සාහ කරනවා. වැඩි කරගන්න සමතුලිතේ ආපස්සට නැඹුරු වෙන එක තමයි වෙන්නේ. ආපස්සු ප්‍රතික්‍රියාව වේගවත් වෙන එක තමයි වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වේ කියලා කියනවා. ඒක හරි. right? පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වේ කියලා කියනවා. ඒක හරි. හරිද? Kp වෙනස් වෙන්නේ නැහැ. ඒක වැරදි. B සාන්ද්‍රණය වැඩි වේ කියලා කියනවා. ඒක හරි. B ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. උත්තර උත්තරය අංක 5 කියලා තමයි එකටත් එන්නේ. 5 කියලා. ඒතර මේ ලේසි ප්‍රශ්න මේවා. 40. මේකේ කියනවා එකිනෙක වෙන වශයෙන් පවතින ජලීය ද්‍රාවණවල ඇති SO3 සහ SO4 අයන වෙන් කර හඳුනා ගැනීම සඳහා පහ සඳහන් කුමන ඒවා යොදාගත හැකිද? එකිනෙක වෙන වශයෙන් පවතින ජලීය ද්‍රාවණවල තියෙන SO3 සහ SO4 තමයි වෙන් කරගන්න යන්නේ. හරිද? ඒතර අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. SO3 තියෙනවා. SO4 තියෙනවා. කොහොම තමයි තියෙන්නේ. එතකොට මේකේ දාලා තියෙනවා අපිට දීලා තියෙනවා බේරියම් ක්ලෝරයිඩ්. හරිද? බේරියම් ක්ලෝරයිඩ් දැම්මොත් BaCl2 දැම්මොත් මේ පැත්තේ එනවා BaSO3 සුදු අවක්ෂේපයක්. සුදු අවක්ෂේපයක්. BaSO4 කියන්නේ සුදු අවක්ෂේපයක්. සුදු අවක්ෂේපයක්. එතකොට මොකද වෙන්නේ? මේකෙන් විතරක් අඳුර ගන්න බෑ. තව උදව්වක් ඕන. මේ සුදු අවක්ෂේප ආවට පස්සේ මේකට තනුකම්ලයක් දාලා බැලුවොත් right තනුකම්ලයක් දාලා බැලුවොතින් දිය වෙන්නේ BaSO3. තනුකම්ලයක් දාලා බැලුවොතින් දිය වෙන්නේ මෙන්න මෙයා. හරිද? දැන් මේකේ තනුකම්ල දාන කතන්දරයක් කියලා නෑ. නිකන් බේරියම් ක්ලෝරයිඩ් විතරයි කියලා තියෙන්නේ. ඒක බේරියම් ක්ලෝරයිඩ් දැම්ම කියලා අඳුර ගන්න බෑ ළමයි. right 1 2 3 4 කියලා වැදලා තියෙන මේ ABCD ප්‍රශ්නයක්. හරිද? පළවෙනි එක වැරදි. ඒකෙන් විතරක් අඳුර ගන්න බෑ. එතකොට H+KMnO4 දානවා. අන්න H+KMnO4 දැම්මොත් වැඩේ නියමයි. H+KMnO4 දැම්මොත් මොකද්ද වෙන්නේ? මෙයාට පුළුවන් ඔක්සිකරණය වෙන්න. right එයාගේ වර්ණය මෙයා Mn2+ බවට පත් වෙනවා. right SO4 2- වලට එයා ඔක්සිකරණය වෙනවා. මොකද වෙන්නේ? වර්ණය දම් පාට මෙයා මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. අවර්ණ නැත්නම් ඉතාලාරෝස වලට යනවා. හරිද? නමුත් මෙයාගෙන් ප්‍රතික්‍රියාවක් නැහැ. නැත්නම් අපිට කියන්න පුළුවන් වර්ණ විපර්යාසයක් නැත.
නැත. අන්න වෙන් කරගන්න පුළුවන්. එතකොට B කියන්නේ හරි එකක්. හරිද? ඊළඟ එක. ඊළඟ එක දාන්න HNO3. HNO3 දැම්මොත් එහෙම මේකෙන් SO2 වායුව පිට වෙනවා. තණුක අම්ලයක් දැම්මොත් SO2 වායුව පිට වෙලා යනවා. මෙයාගේ නිරීක්ෂණයක් නැහැ. හරිද? නිරීක්ෂණයක් නැත, නැත්තම් ප්‍රතික්‍රියාවක් නැත. ඒතර ඒකිනුත් වෙන් කරලා ගන්න පුළුවන්. ඊළඟට බේරියම් නයිට්‍රේට් දානවා. ආයෙත් පරණ කතන්දරේම තමයි බේරියම් නයිට්‍රේට් දැම්මයි කියලා වෙන් කරගන්න බෑ. හරිද? බේරියම් නයිට්‍රේට් දැම්මම ආපහු හැදෙන්නේ අර පළවෙනි ටික. ඒ කියන්නේ බේරියම් නයිට්‍රේට් වලින් එන්නේ පළවෙනි එකේ මෙන්න මේ බේරියම් ක්ලෝරයිඩ්ගේ වෙච්ච ටිකම තමයි ආයෙ එතකොට ඒකේ හැදෙනවා බේරියම් BaSO3 සුදු අවක්ෂේපය BaSO4 සුදු අවක්ෂේපයම තමයි. ඒතර ඒකෙන් විතරක් වෙන් කරගන්න බෑ. තව පරීක්ෂණයකට යන්න වෙනවා. මේ අවක්ෂේප ආවම ධනුකම්පේ දාලා බලන්න වෙනවා. හරිද? ඒතකොට D එකෙන් විතරක් අඳුර ගන්න බෑ. අපෙන් අහන්නේ වෙන් කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. වෙන වෙන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒවා මොනවද කියලා. එතකොට B හා C වලින් තමයි කරන්න පුළුවන් වැඩේ. B හා C නම් උත්තරේ අංක 2. මේක 2 3 4 කියලා වැදුනට ඒවා ABCD. හරි? උත්තරේ අංක 2. මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා ඒක. ලියා ගන්න අවශ්‍යයි නෝට් එකක් ගන්න ලියා ගන්න. හරි අපි යමු ටක් ගාලා ඊළඟ ප්‍රශ්නෙට.